හලෝ කොහොමද යමුද මාත් එක්ක අවුරුද්දට shopping කරන්න. මං ගොඩක් වෙලාවට අවුරුද්දට ඇඳුම් ගන්න යන්නේ නුවරට. ඒකට හේතු කීපයක්ම තියෙනවා. වීඩියෝ එක බලනකොට තේරි ඇයි මං ඇඳුම් ගන්න නුවරට යන්නේ කියලා. ඉතින් මං වගේ කොළඹ ඉඳලා නුවර shopping කරන්න යන තව කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන. මොකද මගේ යාළුවෝ මට hina වෙනවා ඔයා කොළඹ ඉඳගෙන ඇයි මේ නුවර shopping කරන්න යන්නේ කියලා. ගොඩක් වෙලාවට මම මාසෙට සතියක් නැත්නම් දෙකක් අනිවාර්යෙන් නුවර යනවාමයි. ඒකට එක විශේෂ හේතුවක් තියෙනවා. ගොඩක් වෙලාවට මම නුවර travel කරනකොට මම use කරන්නේ train එක. ඒකට හේතුව මට සාමාන්‍යයෙන් බස් වල vehicle වල සාමාන්‍ය travel කරනකොට ඔළුව කැරකෙනවා, vomitish feeling එකක් එනවා. ඒක මම හිතන්නේ ඒක තියෙන කට්ටිය දන්නවා කොහොමද ඒ අමාරුව කියලා. හැබැයි වාසනාවකට මට සාමාන්‍යයෙන් මේ train එකේ travel කරනකොට එහෙම අපහසුයක් දැනෙන්නේ නැහැ. ඉතින් ගමන අවසන් වෙනකම්ම මට හරි සැහැල්ලුවෙන් travel කරන්න පුළුවන්. ඉතින් අර එක එක්කෙනාගේ සෞඛ්‍ය තත්ත්වය එක එක්කෙනාට වෙනස්නේ. හරි අපි එනම් ගමන පටන් ගමු. මට මුලින්දම්ම ඒ කියන්නේ මේ ට්‍රේන් එක ගන්න තැන ඉඳන්ම මේ වීඩියෝ එක ගන්න බැරි වුණා. ඒකට හේතුව අර සිරිපාද සීසන් එකත් එක්ක අවුට් සීසන් එකත් එක්ක මම මේක ප්ලෑන් කරගත්තේ ලොන් වීකෙන්ඩ් එකකට හේතුවක් වුණ හින්දා අද මාරම ක්‍රවුඩ් එකක් තියෙන්නේ ට්‍රේන් එක. ඉතින් මම වෙන වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. කොළඹ ඉඳන් කැන්ඩි වලට ට්‍රේන් එකේ travel කරනවා නම් කොහොමද ටිකට් ගන්න, කොහොමද ටිකට් වල ප්‍රයිස්, කවුන්ටර් එක ඒ විස්තර ටික මම වෙන වීඩියෝ එකකින් ආපහු අරන් එන්නම්. ඉතින් මම කලින් කිව්වා වගේ මාරම් ක්‍රවුඩ් එකක් හිටියේ ට්‍රේන් එකේ. ඉතින් ඒකින සීට් එකක් හම්බුනේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කොළඹ කොටුවේ ඉඳලා කැන්ඩි වලට යන්න ට්‍රේන් එකේ යන්න පැය 3-3:00ක් වගේ ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ බදුල්ල ට්‍රේන් එකක යනකොට ගොඩක් අය බදුල්ලටම travel කරන කට්ටිය ඉන්නවනේ. ඒතර ඒ කට්ටිය අනෙන් බලලි ඉවරලා අනිත් අයට පොඩි දුරකට හරි වාඩි වෙලා යන්න පොඩි වෙලාවකට හරි සීට් එකක් දෙන අවස්ථා තියෙනවා. ඒ වගේ මම මෙතන මේ හිටගෙන හිටපු තැන මේ පිරිමි ළමයි වගේ හිටියේ. මට පොල්ගහවෙල වගේ හරියදී මට සීට් එක හම්බුණා කැන්ඩි වලට යනකම්. ඒ වගේම මේ ට්‍රේන් එකේ එදා ගොඩක් හිටිය සිරිපාද යන කට්ටිය. ඉතින් අර හිටගෙන යනකොට මහන්සියක් දැනුන්නේ නැහැ. ඒකට හේතුව එක සෙට් එකක් හිටියා. එයාලා මාර ලස්සන සිං කරනවා. ඔන්න ඉතින් අපි කැන්ඩි වලට ආවා. මාත් එක්ක අද shopping කරන්න තව කට්ටියක් එකතු වෙනවා. තව කට්ටියක් කියන්නේ තව දෙන්නෙක් එකතු වෙනවා. හැබැයි එයාලා එන්න තව පැයක් දෙකක් විතර පරක් වෙනවා කියලා කිව්වා. ඉතින් එයාලා එනකම් මට පාරේ ඉන්න බෑනේ. ඉතින් මං හිතුවා එයාලා එනකම් මගේ shopping location එකට මම යන්න. ඉතින් පොඩි දුරක් පයින් ගිහින් මට බස් එක ගන්න වෙනවා. මම යන්නේ මුල්ගම්පලට. ඒකට හේතුව සාමාන්‍යයෙන් අර කැන්ඩි වල ඇඳුම් කඩවල ටික සාමාන්‍යයෙන් තියෙන්නේ ගොඩක්ම තියෙන්නේ මුල්ගම්පල. ඉතින් මම ඒකින් හින්දා හිතුවා දැන් අර කට්ටිය නිකන් පාරේ ඉන්නත් බැරි හින්දා මට එතකන් ඇඳුමක් දෙයක් හරි තෝරලා තියාගන්න හරි පුළුවන් නේ. ඒකින් හින්දා මම හිතුවා එයාලා එනකන් මම ඒ ලොකේෂන් එකට යන්න. අර ඇතින් පේන්නේ කොහෙද කියලා දන්නවද ඔයාලා? දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. සාමාන්‍යයෙන් අපිට මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද හින්දා
මාර්තු අප්‍රේල් කියන්නේ කපලා වියදම් තියෙන මාස දෙකක්නේ. ඉතින් අපි try කරන්නේ අපේ බජට් එකත් බේරගෙන නිව් ඉයර් එක ලස්සන සෙලිබ්‍රේට් කරන්නනේ. ඉතින් අතේ තියෙන සල්ලි ඉතුරු කරගන්න පොඩි හින්ට් එකක් මම දෙන්නම්. සාමාන්‍යයෙන් හැම ෂොප් එකකම වගේ ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් දානවා. ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් ඔෆර්ස් එයාලගේ සෝෂල් මීඩියා පේජ් වල නැත්නම් එයාලගේ වෙබ්සයිට් වල මාර්තු මාසේ සාමාන්‍යයෙන් පබ්ලිෂ් කරනවා. ඉතින් එහෙම ඔෆර් එකක් බලලා ෂොප් කරොත් අපිට ලොකු ඉතුරුවක් එතනින් කරගන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ මම නුවර shopping කරන්න යන හේතු කීපයක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි සාමාන්‍යයෙන් කොළඹට සාපේක්ෂව මෙහි ඇඳුම් වල මිල ගොඩක් සාධාරණයි සහ මිල අඩුයි. අනිත් හේතුව තමයි මට එයත් එක්ක shopping කරන්න chance එකක් හම්බ වෙනවා. ඉතින් ඔහොම තමයි මම අද shopping කරේ. ඉතින් ඔයාලා දැක්කා වගේ මගේ bill amount එකේ 9742ක discount එකක් මට හම්බ වුණා. ඉතින් මම කලින් කිව්වා වගේ අපි හැමෝම බලන්නේ මේ කලබලස්සේ අපේ තියෙන රුපියල හරි ඉතුරු කරගෙන අලුත් අවුරුද්ද ලස්සනට සෙලිබ්‍රේට් කරන්නනේ. එහෙම ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් තියෙන එක ඇත්තටම ලොකු වාසියක්. ඒකට හේතුව ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එක කරාම අපිට එකපාර අතේ තියෙන සල්ලි වියදම් වෙන්නේ නැතුව ක්‍රෙඩිට් පීරියඩ් එක ඇතුලේ අපේ ඉන්කම් එක හෝ මන්ත්ලි සැලරි එක හරි ක්‍රෙඩිට් පීරියඩ් එකට අදාළව අපිට පහසු විදියට ඉන්ස්ටෝල්මන්ට් විදියට සෙටල් කරන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි මම අද shopping කරේ. එහෙනම් ආයි දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මතක නැතුව channel එක subscribe කරන්න.